ඇනිමි සීරියස් එකක් බලන්නාස කරන ඔයාව අදත් පිළිගන්නවා මගේ YouTube චැනල එකට. අදමං වාට ගෙනාවිතින් මම අලුතෙම කරන යන කතාව. මේ කතාවේ නම තමයි Classroom of the Elite. පළමු කතාමාලාවේ පළමු කොටස ඉදං 4 වෙනි කොටස දක්වා අද මං ඔයත් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා තාමත් වීඩියෝ එකට ලයික් එකක් දාපු නැති කෙනා අනිවාර්යයෙන්ම දාන්න ලයික් එකක්. ඒත් පුංචි subscribe button එක ක්ලික් කරලා subscribe කරන්න. බෙල් අයිකන් එක ඕල් කරොත් එම මේ කතාවේ අලුත්ම කොටස ඔයාගේ ළඟට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. කතාව ආරම්භ වෙනකොට නිර්මාතෘට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මනුෂ්‍යයන් ගමන් කරනවා ඉපාගාතයේ එක ක්‍රියාවන් කරනවා ක්‍රියාවන් වලට හිතාගන්න බැරි ප්‍රතිඵලත් අත්වෙනවා. ඇත්තරු මිනිස්සු හොඳයිද එමත් නැතම් මිනිස්සුගේ ඇතුළේ යක්ෂයන් වගේ කටියා ජීවත් වෙනවද? අන්න අයගේ හැඟීම්වලට ඉඩක් තියෙනවද? මෙන්න මේ වගේ හිතාගන්න බැරි ප්‍රශ්න ටිකක් එකපාරට ඔළුවට වැටෙනවා. බස් එක ටික දුරක් ගමන් කරලා නතර කරන බස් හෝල්ට් එකකින්. මේ බස් හෝල්ට් එකෙන් නගිනවා මහලු කාන්තාවක්. සීට් එකක් දෙන්න නම් කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. කිසිම කෙනෙක් නැගිටින්නේ නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා එක කොල්ලෙක් මොකද වෙන්නේ කියලා. කාන්තාවට කවුරුවක්වත් උදව් කරන්නේ නැති හින්දා එක ගැල්ලම තීරණය කරනවා බය වෙන්න එපා. මං ඔයාලට ආසනයක් අරගෙන දෙන්නම් කියලා එක පුද්ගලයෙක්ගෙන් අහන්න පුළුවන් නම් මේ වයස කාන්තාවට පොඩ්ඩක් ආසනේ දෙන්න. මොකද එයා මහලුයි කියලා. මට පේනවා එයා මහලුයි කියලා. මට මේකට උත්තර දෙන්න. බස් රථයක අපි නිකන් වාඩි වෙලා යන්නේ නේ. අපි යම්කිසි මුදලක් ඒකට ගෙවනවා. එතකොට කවුරු හරි කෙනෙක් නැග්ගට පස්සේ අපි සීට් එක දෙන්න ඕනද? ඔයා දන්නවනේ වාඩි වෙලා යන එක හරිම සුව පහසුයි. නැගිටලා යනකොට වේදනාව වැඩි. තවත් බලාගෙන ඉන්න එපා. කැල්ලම තීරණය කරනවා හරියන්නේ නැහැ. මේ මිනිස්සයා දෙන්නේ නැහැ කියලා කරුණා කරලා තව කවුරුද කෙනෙක්ට පුළුවන් ද මේ වයස්ස කාන්තාවට සීට් එකක් දෙන්න කියලා ඇහුවට පස්සේ ගොඩක් වෙලා ගිහිල්ලා එක තරුණ කාන්තාව සීට් එකක් දෙනවා. එක කොල්ලෙක් බලාගෙන ඉන්නවා මම නම් හිතුවේ නෑ එයා දෙයි කියලා. එක්කෙනෙක් දුන්නනේ කියලා. කවුද මේ පැත්තවල බලාගෙන ඉන්නේ? මේ කොල්ලගේ නම තමයි අයන කෝචි. අයන කෝචි තමයි මේ කතාවේ මේන් කැරක්ටර් එක. අයන කෝචි මේ වෙනකොට ගමන් කරන්නේ විශ්වවිද්‍යාලයකට. මේ විශ්වවිද්‍යාලය මේ වෙනකොට මේ නගරේ තියෙන හොඳම එක බවට පත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි මේක ගවර්න්මන්ට් එකක්. මේකේ වෙන කිසිම කෙනෙකුට සම කරන්න බැරි රිසල්ට් එකක් මේ විශ්වවිද්‍යාලය මේ වෙනකොටත් දාලා තියෙනවා. අටිය තිබ්බ ගමන් ඉතින් පාත් වෙලා තියෙන මරාලයක්. මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට? බස් එකේ එනකොට කෙල්ලෝ තියා බල යන්නේ විශේෂයෙන් මන්දියා බල ඔයා මොකද්ද කළේ? හැරි මන්දියා බල ඔයාට මොකක් ලෙඩක් තියෙනවද? අයන කෝචි කල්පනා කරන මොකද්ද මේ මෙයාට වෙලා තියෙන්නේ? පස්සේ තමයි තේරෙන්නේ මෙයා නැටපාගන් ඉන්න කියලා. සමාවෙන්න මං ඔයා දිහා නෙමෙයි බැලුවේ. වයස කාන්තාවක් නැගන්නේ බස් එකට මම බලාගෙන හිටියේ කවුරු හරි කෙනෙක් යට සීට් එකක් දෙයිද කියලා. ඔයාවත් මමවත් සීට් එකක් දුන්නේ නැහනේ. පස්සේ ඔයාගේ පිටිපස්සේ ඉඳපු කාන්තාව තමයි සීට් එකක් දුන්නේ. මං ඒක දිහා බැලුවේ. කවුරු හරි කෙනෙක් අලුතෙන් ඉස්කෝලේකට ගියොත් එහෙම පරණ ඉස්කෝලේ කට්ටියගේ බයිලාව අහන්න ඕනේ. මෙන්න මෙතනත් එහෙම දැක්කනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභාපති කතාවක් කරනවා. අයන කෝචිට නම් පට්ටම කම්මැලි. කල්පනා කරන්නේ කොයි වෙලාවෙම පන්තිර දායිද කියලා. කල්පනා කර ඉන්නවා මට අර බැන්න කෙල්ල මොනව කරන්නද දන්නේ. පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. බැලින්නම් ඒ කෙල්ල ඉස්සරහාම ඉන්නේ. හිතේ යටින් කල්පනා කරනවා මේක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති. එයා මංගා වාඩුන එක ගණන් ගන්න ඕනේ පන්තියට යන් කියලා පන්තියට යනවා. අයන කෝච්චිගේ පන්තිය තමයි 1D. 1D කියලා කියන්නේ දුර්වලම පන්තිය. පන්තියට ගියත් හරි අයන කෝච්චිගේ ඩෙස් එකට ඉස්සරහා ඩෙස් එකේ තමයි ඉතින් මේ ගෑල්ලමයා ඉන්නේ. කල්පනා කරනවා මේක නම් වෙන්න බැරි දෙයක්. මෙයා කොහොමද මෙතෙන්ට ආවේ? හරිම සතුටුයිද මං වාගේ ඉස්සරහා ඉන්න එක? නෑ මට එහෙම සතුටක් නෑ. මම බැලුවේ මොකද මේ එකම දේ ආපහු වෙන්නේ කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ එක කොල්ලේ කතාවක් කරනවා. අයන කෝචිත් බලනවා මොකද්ද මේ සීන් එක කියලා. ඒ කොල්ලගේ දක්ෂතාවය ගොඩක් වැඩි. හැම දෙයකට වගේ දක්ෂයි. අයන කෝචි තීරණය කරනවා එහෙනම් මෙයා තමයි අනිවාර්යෙන් පන්තියේ නායකයා. ටික වෙලාවට පස්සේ එක ගෑල්ලමෙක් නැගිටිනවා. අයන කෝචි දන්නවා මේ කෙල්ල කවුද කියලා. වයස කාන්තාවට සීට් එකක් දෙන්න කියලා නහයෙන් අඩපු කෙනානේ. එයා නම් ගොඩක් හොඳ පාටයි. අයන කෝචි තීරණය කරන වැඩ ඉවරද කොයි වෙලාවෙ පන්තිය පටන් ගනීද මේක බල්ලත් එපා වෙනවා. කරුමිටම අයන කෝච්චිව නැගිටලා කට්ටිය කියන්නේ ඔයා පොඩ්ඩක් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කියලා. අයන කෝචි කල්පනා කරනවා මොකද දැන් කරන්නේ? පුටුවෙන් නැගිටින එක ගොඩක් අමාරුයි. නැගිටින්න බැරිය කතා කරන්නත් ඕනේ. ඒක තවත් අමාරුයි.
හොඳයි ගේමක් ගහමු කියලා අයන කෝච්චි කියන්න පටන්ගන්න එමගෙනම අයන කෝච්චි මම හිතනවා මට ඔගොල්ලොත් එක ඉස්සරට හොඳර වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මට කියන්න ලොකු කතාවක් නෑ මං ලොකු දේවල්වට දක්ෂ කෙනෙකුත් නෙමෙයි ඉතින් ඔච්චර තමා ගොඩක් ස්තුතියි ඔයාට අයන කෝච්චි ඇත්තමයි එක ගොඩක් හොඳ කතාවක් අයන කෝච්චිගේ ඉස්සරයින්න කෙල්ලගේ නම තමයි සුසුනේ කියන්න පටන්ගන ඒ කතාවන මෙලෝරක් නෑ ඒක පට්ට මෝඩයි හැමෝම ඉතින් අපපුඩි කැව්වට ඔයා පොඩ්ඩක් අධෛරමත්වෙනේ තමයි ඒදී කළේ ඒක මෝඩයි ඒකත්තේ මුද ගොඩක් ස්තුතියි මට ගැන කිව්වට එක වෙලාව ගියට පස්සේ ඔන්න ඉතින් පන්තියේ මිස්සෙනවා මැඩම් මෙවිල කියන්න පටන් ගන්නේ ළමයිටික ලෑචි දෙහෙනම් ඒකන ගන්න ඔයාලගේ ෆෝන් එක චුට්ටයි චෙක් කරන්න මෙන්න මේ නීතිය තමයි මෙහිතින ප්‍රධාන නීතිය ඔයාලට මේ යුනිවර්සිටියකින් එල්ලියට යන්න බෑ පිටත ලෝකයත් එක කිසිම සම්බන්ධතාවයක් තියාගන්න බෑ ඔයාල මේ ඉගෙන ගන්න අවුරුදු 3 කාලයේදී ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම මෙහි තියෙනවා උදාහරණයක් විදිහට ආපනශාලා ෂොපින් කරන්න බඩුමුට්ටු ගන්න එහෙම නැත්තම් චිත්‍රපටියක් බලන්න ඕන තරම් දේවල් මෙහි තියෙනවා බාහිර ලෝකයේත් එක්ක කිසිම සම්බන්ධතාවයක් හදාගන්න නැතුව අපිත් එක්ක හොඳට ඉන්න තමයි තියෙන්නේ දැන් කල්පනා කරනවා ඔයගොල්ලෝ කොහොමද මේවා අරගන්නේ කියලා ඒකත් හරිම ලේසි අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා හැම මාසෙකම ලක්ෂක මුදලක් ඒකෙන් ඕගොල්ලන්ට ඇති වෙන්න වැඩ කරන්න පුළුවන් සරලවම කියනවන පොඩි බබෙට තේරෙන්න කඩයකට ගියා බඩුවාර ගත්තා ෆෝන් එකෙම බිල ගෙව්වා වැඩ ඉවරයි හැම මාසකම රුපියල් ලක්ෂයක් හම්බ වෙනවා ඇති වෙන්න විනෝද වෙන්න ඇති වෙන්න බඩුවාර ගන්න තමයි තියෙන්නේ අයන කෝච්චි කල්පනා කරනවා කියන තරම් යකා කලුත් නෑ ලාබි බඩුවේ හිලත් තියෙනවා මං ඉදි මොනෝගන්නද හැබැයිති මට මේගේ ගොඩල්ලොකු අමුත්තක් තේරනවා තමන්නකින් බලු මේ වැඩි කොහොද වැඩ කරන්න කියලා යනවක් කඩේට ගිහිල්ලා දත්බේත් එකයි සබන් කැටයි ඔයිටයි අරගෙන එනකොට ඔන්න දකින ආපොස්සරක් ඉන්නවර කටකාර කෙල්ල ගින් තීරණය කරන කතා කරන්න මොනවත් දන්න මේ අරගන්නේ වැලින්න ක්‍රීම් ති ක්‍රේම් තිනව ශැම්පු තිනවා ඒවත් පට්ට ගන්න අයනකෝචි කල්පනා කරන මෙයාත් එක පොඩ්ඩ කතාබා කරන්න දන්නවද මේ මංවාගේ නමනන් දන්නෑ හැබැයි ඔයා අරගන්න බඩු ගොඩක් ගණන් මේ එහා පැත්තෙන් ගත්තොත් එම අඩුවට ගත්ත හැකි මටේ අවශ්‍ය කරන්නේ කරුණ කළ යනවාදයා නැම උදවක්කන්න වැලුවේ මේ නිකන්දනයවත්ති නවා ඒවට සල්ලි යන්නෙමනේ ඔහට කතා කරමට කවුරුවක්කත් නැද්ද මාත් එක කතා කරන්නේ මටනම් ඕතරකට ඉන්නවා ඇත්තමයි මට කතා කර කවුරුවක්කත් නෑ ඔඇත්තකතයි ම මුලිම කතා කරේ මං හිතන විදිට මං තනිකඩයි වගේ ඔය තනිකඩයි මගේ තනිකඩයි කියල කියන මේ කාත් කවුරක්කත් නෑ කියන එක මං තනිකටව ඉන්න එක මගේ ස්ටයිල්ලක හින්දා ඔයා පැත්ත ගාලන්න ඔයා නෝංචලෙක හින්දා ඔයාට ඕන එකක් ඔයා හිතාගන්න මට දැනගන්න පුළුවන් දුවගේ නම්මොකක්ද කියලා මොකද අප එකම පන්තියේ ඔයා මට ඉස්සරාඩිස්සක ඉන්න මගේ නමවකක් දන්නේ අවුරු තුනක්ම ඔයමත්තේ කතා කරන්නතුයි නොද කතා කළත් නම දන්නේන නම විතරක් කියන්නකු වැඩිවරයි වෙන්න මේ වෙලා වෙති මේ කැල්ලම ඇගේ නම කියනව අයනකෝචිට දවසින් දවස ගෙවෙන්න පටන් ගන්නවා අයනකෝචි දන්නවයිතින් එයා ඉගෙන ගන්නාවේ හැබැයිතින් මෙලෝදයක් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ ළමයි ඔහේ කතාබා කර ඉන්නවා ගුරුවරිය එනවා එයා කිසිම ගානක් නෑ ය පොඩ්ඩක්කත් ළමයි ගැන හිතන්නේ ඔහේ කාලබීල සල්ලි නාස්ති කරනවා මේ හැම දෙයක්ම අයනකෝචි දකිනවා අයනකෝචිට තාම එන්නේ එක යාල්ලුවක් විතරයි ඒ සුසුමේ අහන්න පටන්ගන්නේ මට වැඩදයක් කියන්න තිනවා හැබැයිතින් කේන්ති ගන්න එපා ඔය දන්නොත් මේ පල්ලෙ තියෙන පොඩි කොපිෂොප් එකක් ඒ කොපිෂොප්පයට කට්ටේ යන්න ඉතින් පොඩ්ඩක් දෙන්න මට යන්න කෙනෙක්නේ පොඩ්ඩක් යන්ද ඔයාට වෙලාව තියෙනවනා අයනකෝච් කෝමරි කලා සුසුමිත් එක එනවා මේ කොපිෂොප් එකට ඔය දන්නවද කොපිෂොප් එකේ ටේබල් එක 4 දෙනා තමයි වාඩි වෙලා ඉන්නේ අපි දෙන්න විතරක් මේ වාඩි වෙලා ඉන්නකොට හිතයි දන්න ඇනි අපි දෙන කෆල් එකක් නැතන් ජෝඩුවක් කියලා මන්තන්න ඔහුම් බලන්න එපා මංකව මෝඩ කතාව කරනේ මේ දෙන්න මෙම කතා කර එන්නකොට මෙතෙන්ට කියෝ ඇවිල්ලා තමන්ගේ අදහස් මේකොල්ලොත් එක බෙදා ගන්න තීරණය කරනවා කියෝ කියල කියනති මේකොල්ලන්ගේ පන්තියේ ශිෂ්‍යාවියක් හැබැයි මේකට පොඩ්ඩක්ත් කැමැත්තත් දක්වන්නේ සුසුමේ එයා තීරණය කරන එහනවර්දැන් කෙනෙක් ඉන්නවනේ එයත් එක ඔයාගේ ඕපතුපටිය කියෝ ගන්න පළමු මාසේ ඉවරුණට පස්සේ තමයිඉතින් කට්ටියට තක්කු මුක්කු වෙන්නේ මොකද ඒකොල්ලන්ගේ අලුත් මාසේ තාම ලක්ෂය වැල්ලන්නේ සල්ලිටික ගුරුතුමිය ඇවිල්ල කියන්න පටන් ගන්නේ ඕකොල්ලන්ට තියෙනවා අසුභ ආරංචිය තමයි ආපව් සල්ලි වැටෙන්නේ සල්ලි ටික කාබාසිනය කරගත්තන නිකං ඉන්නවලා මේ මොහොතේ දං ඔයාලව සලකන්නේ කුණු ගොඩවල් කියලා
එහෙම කියන්න හේතුව තමයි ඔයාට තරන් කරන්න වෙනවා ABCD කියන ඕගොල්ලගේ පන්තියත් එක පන්ති 4ක් එක පන්ති 4ෙන්ම හොඳම පන්තියට හම්බ වෙනවා ලක්ෂක දීමනාව. තමගේ දැනුවෙන් තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ. අයනකෝච්චි කල්පනා කරන මොකක්ද ඒ වෙලාව මිස් කිව්වේ. ඒ කියන්නේ පන්ති 4ක් තියෙනවා. පන්ති 4ෙන් දුර්වලම් පන්තිය අපි ලකුණු ගන්නවා මදි. වැඩිපුර වරප්‍රසාද තියෙන්නේ අපිට උඩ පන්ති 3ට. නැවත පාරක් සල්ලි හම්බ කරනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ එක මාර්ගයක් විතරයි. ඒ මාර්ගය තමයි අපි ලකුණු අරගෙන අනිත් පන්ති ටිකට ළඟා වෙන එක. ඔයා කතාව ඇත්ත. ඒ දේ තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා කණ්ඩායමක් හදාගන්න. මේ වෙනකොට මට ඉතුරු වෙලා ඉන්නේ ඔයා විතරයි. ඒකෙන්ද ඔයමයි දෙන්නත් එක්ක නිර්මාණය කරන්න ඕනේ ටීම් එකක්. ඒ ටීම් එකත් එක්ක අපිට පුළුවන් මේ පන්තිය ගොඩ දාන්න. ඔයාට ගොඩක් ලොකු ශක්තිමත් එකක් තියෙනවා. ඔය මොකද ස්පෝර්ට් එකක් කරනවද? මං කරන්නේ ස්පෝර්ට් එකක් නෑ. මගේ ඇඟ මං උතර කන්නකින්ද හැදිලා තියෙන්නේ. කණ්ඩායමට එකතුනයි කියලා මට මේ වගේ සුපිරි කෑම වේලක් දෙන්න ඕනේ. ඔයාගේ සල්ලි තියාගෙන අපරාධි නාස්ති කරන්නේ. මේක ගොඩක් ගණන් නේද? ඔයාට කටවාන කන්න බෑද? කන්න අරන් දුන්නට පස්සේ වක්කත්. අනම්මනම් වැඩක් නෑ. කෙලින්ම කතාවට යන්න. මේ වෙනකොට තියෙන්නේ අපේ පාසලේ S සිස්ටම් එක. ඒ කියන්නේ ලකුණු ගත්තේ නැත්තම් අස් කරනවා. ඒක තමයි ඇත්තම කතාව. මේක සම්පූර්ණයෙන්ම ගොඩක් ලොකුවට හිතන්න ඕන දෙයක්. අපි හැමෝටම සිද්ධ වෙනවා අනිත් පන්ති 3ත් එක්ක ෆයිට් කරන්න. හැම විෂයකටම එක සිසුවෙකුට ලබා ගන්න පුළුවන් නම් ලකුණු 100 නැවත පාරක් ඒ ශිෂ්‍යයාට දිනා ගන්න පුළුවන් ලක්ෂක දීමනාව. එහෙම තමයි මේක සිස්ටම් එක ඉස්සරහට ගමන් කරන්නේ. ගොඩක් හොඳයි. අපි තවත් මේ ගැන හොයන්න ඕනේ පන්තිය බේරගන්න. මෙන්න මෙතන තියෙනවා මගේ පෞද්ගලික දුරකථන අංකය. මේකට ඔයා කතා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා විතරක්. බාහිර කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මට වදයක් වෙන්නත් එපා. මම ඒකට කැමති නෑ. බාහිර කිසිම දෙයක් අදාළ කරගන්න එපා. මට වදයක් වෙන්න එපා. මම ඒකට කැමති නෑ. කෙල්ලගේ නම්බර් එක කියලා ගන්න මෙච්චර අමාරුද? මල විකාර කතා කරනවද නැද්ද? කතා කරනවද නැද්ද? වෙලාව 8:02යි. මං හිතන්නේ දැන් එයා ගෙදර තමයි යත්තේ. එයාට කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ කියෝට. අයන කෝච්චිය කියෝගේ පොඩි හෙල්ප් එකක් අරගන්නවා මේ සැලැස්ම ක්‍රියාත්මක කරගෙන ඉස්සරහට ගමන් කරගෙන යන්න. සම්පූර්ණයෙන්ම වැඩේ රහසගතව තමයි යන්නේ. ඊට පස්සේ තීරණය කරනවා අයන කෝච්චි කෝල් එකක් ගහලා බලන්න ඕනේ සුසුමිට. වැඩේ ඉවරයි. වැඩේ පත්තු වෙලා වගේ. කතා කළත් වැඩක් එන්නේ නැහැ. එක දිගට කට් කරනවා. අයන කෝච්චි කල්පනා කරනවා හරියන්නේ නැහැ ඉතින්. ටීම් වර්ක් එක ඉවරයි. මං ගිහිල්ලා බීම එකක්වත් බොන්න ඕනේ. හරිම කම්මැලි. මොකද ඒ සද්දේ පොඩ්ඩක් ඉන්න. මේ ඉන්නේ සුසුමිනේ. කවුද එහා පැත්තේ ඉන්න තද හදයා? මන් දන්න මෙයා කවුද කියලා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභාපති. මං ඔයාට කීපාරක් නම් අවස්ථාව දුන්නද? ඇයි ඔයාගේ කිසිම ප්‍රගතියක් නැත්තේ? මම මෙතන ගොඩක් වැදගත් කෙනෙක්. මට කටක් කැල්ල කියන්න පුළුවන්ද? මගේ නංගී ඉන්නේ දුර්වල පන්තිය කියලා. ලැජ්ජයි මට. සමා වෙන්න. මං ඊළඟ පාර ඊට වඩා උත්සාහ කරන්නම්. වැඩක් නෑ. මට ඔයා ගැන ලැජ්ජයි. හැබැයි ඔයා මෙන්න මේ පාර ඉගෙන ගනී. කවදාවක්වත් අමතක නොවන පාඩමක්. මේක හොඳට අහගන්නවා. මට හැමතිස්සෙම තමුස ගැන බලබල ඉන්න බෑ. හොඳට ඉගෙන ගන්න බැයි නම් නිකන් ඉන්නවා. පවුනොති. හොඳට මත්තියා ගන්නවා. මම මේ දෙන දඩුවම. පොඩ්ඩක් ඉන්නවදෝම මං හිතන්නේ ඔයාට රිද්දනවා. මෙච්චර වෙලා මාත් කතා වහගෙන ඉදී. අන්තිම ටික තමයි පොඩ්ඩක් භයානක වැඩි. ඒකයි මං ආවේ. ඔයා පොඩ්ඩක් පැත්තටලා ඉන්න අයන කෝචි. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකක්ද අප මේ වෙලා තියෙන්නේ? කොච්චි කරලක් වගේ මටත් බයින කෙල්ල. ගොඩක් හොඳ පාරක්. ළඟින් ගියා. පොඩ්ඩක් බලමු මොකාට දෙන්න කියලා. තමුගේ සටන් ක්‍රමය මොකද්ද? මන් දන්න සටන් ක්‍රමයක් නෑ. ඒකත් එහෙමයි එහෙනම්. මන් දන්නව තමු කියන්නේ කවුද කියලා. තමුන් තමයි පන්තියේ හොඳටම සල්ලි ටික පරිස්සම් කරලා වියදම් කරපු කෙනා. ඒකත් හොඳයි. ඔයාට මෙයාගේ යාළුවෙක් ඉන්න එක. මෙයාගෙන් ඔයාට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එයාමගේ යාළුවෙක් නෙමෙයි. ඉස්සෙල්ලා කීපු දේ කරන්න. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ නැතුණු අභිමානය හදාගන්න. ඔයාට ඉස්සරහට යන්න ඕනේ නැද්ද? අයන කෝච්චි දකිනවා එයාගේ පන්තියේ යාළුවෙක් තව සී පන්තියේ කොල්ලෙක් එක්ක වලිය දාගන්න යනකොට ඒක පොඩ්ඩක් බැලන්ස් කරනවා. එතෙන්ට ඇවිල්ලා ගෑල්ලමෙක්. හැබැයි ඉතින් සී පන්තියේ කොල්ලෝ සෙට් එක යන්නේ අපි ඔයාව පස්සේ හම්බෙන්නම්.
එතකොට කතා කරගමු මීටත් වඩා හොඳට වෙලාවක් අපිටත් එයි ලැස්ති වෙලා ඉන්න. මේ කොල්ලගේ නම තමයි කේන්. අයනකෝච්චි අහන පටන් ගන්නේ එයාලා ඔයාට අපුස්සට ගහයි දන්න ඕනම ටිකතුරක් ඇත්ත ගන්න අවශ්‍ය නෑ. ඔය ආවත් මොනව කරන්නද වට කාගන්න පුළුවන්ද. ඒකත් ඇත තමයි. ඒක නෙමේ ඔය එනොද පාඩන් කරන්න අපි ටීමයක් හදනවා. සුසුම තමයි හදන්නේ ඔයාට ඔන්න එකතු වෙන පුළුවන්. අවශ්‍ය වෙන එකක් නෑ. අයනකෝච් වැඩේ අතාරින් නෙත් නෑ. තවත් කුල්ලෙ කල්ලං මොහොද කියන්නේ එනොද මගේ කණ්ඩායමට ආවොත් රුපියල් 10,000ක් දෙනවා. පිස්සුදෝයට රුපියල් 10,000ට ඔය කණ්ඩායමට එන්න මට 30,000ක් ඕනේ. 30,000? ඒකන කරන්න බෑ ඉතින් 10,000 තමයි. 25,000යි. 10,000 තමයි. 10,000ට වැඩියෙන් රුපියලක් දෙන්නේ නෑ. හරි. මේක මගේ අන්තිම ගාන 15,000යි. ගැටලුවක් නෑ. කතාබා කළා තමන්ගේ කණ්ඩායමට එක පුද්ගලෙක් අරගත්තා. එතන කියෝ ඉඳියා. හැබැයි ඒ අරගත්ත පුද්ගලයා අයනකෝචිට වඩා වයසින් ගොඩක් වැඩේ අවුරුද්දක්. අන්න එතකොට අයනකෝච්චිගේ ඔලු යට ප්ලෑන් එකක් තිබුණා. ඒක කියෝ දන්නේ. කියෝ කළේ ඔහේ බලාගෙන ඉදුපු එක. පන්තියේ මේ වෙනකොට ලකුණු ගොඩක් මදි. ලබා දෙන්නේ එකම පේපරය. එතකොට පුළුවන්නන් කලින් අවුරුද්දේ ටියුට් එක අරගන්න වැඩේ ඊසි නේද? මෙන්න මෙතනදී අයනකෝච්චි කළේ එයාට මුදල් දීලා ඒ ටියුට් එක අරගත් එක ලබා දෙන හැම ටියුට් එකටම හැම වාරයකටම අයනකෝචි එයාට රුපියල් 15,000ක මුදලක් ගෙවනවා. අයනකෝචි දකිනවා මෙයා සාමාන්‍ය ලකුණක් තමයි ගහගෙන තියෙන්නේ. හැබැයි මට මේක හොඳ උපකාරයක් වෙනවා. කියන්න පටන් ගන්න කියෝට මේ තියෙන ටියුට් එක මේ තියෙන ප්‍රශ්න ටික සේරම ඔයා වෙනම කොල්ලයක ලියන්න ඕනේ. ලියලා ඊට පස්සේ පන්තියන කට්ටියට කරන්න දෙන්න. මේ පාර ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒකන ගොඩක් හොඳ අදහසක්. අයනකෝචි ඔයාම ගිහිල්ලා ඒක දෙන්න. කට්ටිය ඔයාව ගොඩක් ලොකුවට දකි. අවශ්‍ය නෑ. මං හිතන විදියට පන්තේ ඉන්න ඔක්කොම වගේ මට වඩා ඔයාව තමයි විශ්වාස කරන්නේ. මොකද ඔයා තමයි ඒකට ගැලපෙනම කෙනා. ඔයාම ගිහිල්ලා මේක දෙන්න. එතකොට තවත් හොඳයි. එක දෙයක් හොඳින් මතක තියාගන්න. මේක අපි දෙන්න අතර තියෙන රහසක්. කිසිම කෙනෙකුට කියන්න එපා මම මේකට සම්බන්ධයි කියලා. ඔයාට මම මේ දේවල් ලබා දුන්නට ඒවා ඔයා හිතලා කරන දේවල් වගේ තමයි ඔයා අඟවන්න ඕනේ. මතකනේ වරද්ද ගන්න එපා. ප්ලෑන් කරපු විදිහටම වැඩේ සිද්ධ වෙනවා. පන්ති යුතු කට්ටිය සේරම තීරණය කරනවා ටියුට් එක කරන්න. මේ ටියුට් එක දැක්කට පස්සේ සුසුමේ තීරණය කරනවා ටියුට් එක අරගෙන කරන එක හොඳයි කියලා. විභාගයේ ලකුණු හොඳට වැඩි වෙනවා. මෙයාලගේ ලකුණු රෑන්ක් එක වැඩි වෙන පටන් ගත්තට පස්සේ පන්ති භාර ගුරුවරයා ටිකක් විතර කල්පනා කරනවා ලකුණු නම් හොඳයි ළමයි. හැබැයි එක්කෙනෙක්ගේ පොඩි අවුලක් තියෙනවා. කෙවින් ෂූඩෝ. ඔයාට තියෙන්නේ රෙඩ් මාර්ක් එකක්. ඔයා එක විෂයකට ලකුණු මදි. ඔයාගේ දියුණුවක් ඇත්තේම නෑ ඒ විෂයට. මතකයිනේ කිව්ව දේවල් විෂයන් ඔක්කොටම ලකුණු තියෙන්න ඕනේ. එකක් හරි ෆේල් වුණොත් සිද්ධ වෙනවා පාසලෙන් දොට්ට බහැලා යන්න. දැන් ඉතින් ඇඩුවට වැඩක් නෑ. ඉක්මා කරන්න ෂූඩෝ. යාළුවන්ට ටටා බායි කියලා බෑග් එකේ පොත් ටිකක් ලෑස්ති කරගෙන එළියට යන ලෑස්ති වෙන්න. මට ඔයත් එක ටිකක් කතා කරන්න ඕන ටීචර්. ඕන තරම් වෙලා තියෙනවා. පන්තියේදී කතා කරන්න නැති කෙනාට දැන් කතා කරන්න පුළුවන්ද? ඔව් මට කතා කරන්න පුළුවන්. මං අහන්නේ ෂූඩෝව ඇයි අයින් කරන්නේ? එයාට මදි වුණේ එක ලකුණක් විතරයි. මේක හොතින් අහගන්න අයන කෝචි. අපි ඉන්නේ රේස් එකක. ඔයා කියන්නේ ගොඩක් දක්ෂ කෙනෙක්. ඒක හින්දා දුර්වලෙක් ගැන හිතන්න එපා. දුර්වලෙක් ගැන හිත කාලය ගත කරනවා කියලා කියන්නේ ඔය දුර්වල වෙනවා. ඒ දේ කරන්න එපා. අනිත් දේ තමයි ඔයාලගේ පන්තියේ තියෙනවා රේට් එකක්. මම ඉහළට වාර්තා කරන්න ඕනේ. This is very complex business. කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ තමන් ආපු ගමන ආපහු සැරයක් හැරලා යන්න. ඒ වගේමයි අපි අඩියක් ඉස්සරහට තිබ්බොත් ඒ අඩිය පස්සට ගන්නෑ. මේ වෙනකොට අපිට තියෙනවා ගොඩක් ලොකු තැනක්. ඒ තැන අපි හදාගත්තේ ගොඩක් ලොකු මහන්සියකින්. මෙතන තියෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවක්. ඒක හින්දා ඔයාලට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඔයාගේ අදහස මොකද්ද? එයා ඊළඟ පාර ඊටත් වඩා අඩු වෙනවා. We are wasting time. I know. කතා පටන් ගත්තෙම ඔබ කිව්වේ ඔයාට අවශ්‍ය කරන ලකුණු. එහෙනම් මං ගාව තියෙනවා සැලැස්මක්. ඒ සැලැස්ම තමයි අපි වැඩ කරමු ක්‍රියාන්විතයකට. ඒකට මං ගාව තියෙන පෞද්ගලික මුදල් භාවිතා කරන්න. මං කරන්න යන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න එක. ලබාගෙන ඒව කරනවා.
ඊට පස්සේ ලකුණු වැඩි කරගන්න පුළුවන් මට විශ්වාසයි. ඒකට මම මගේ මුදල් ටික යට කරනවා. ඔයා මාත් එක්ක විහිළු කරනවද? කාගෙන්ද ඔයා ඔය ප්‍රශ්න පත්‍ර අරගන්නේ? හරි ඔය අරගත්තා කියමු. ඔයා ඊට පස්සේ ඒව දෙනවා. කොහෙන්ද ඔයාට සල්ලි? ඔයාට තියෙන්නේ පොඩි මුදලක් දැන් ඔයාගේ අතේ. කොහොමද ඔයා ඔයාගේ වියදම දරාගන්නේ? මං යට උදව් කරන්නම් ඒකට කියලා මෙන්න මෙතනදී සුසුමි තීරණය කරනවා ඒකට එකතු වෙන්න. ෂූඩෝට නැවත පාරක් පන්තියට එන්න පුළුවන් හින්දා අයන කෝච්චිගේ කාමරේ පොඩි පාටි එකක් තියෙනවා. කියෝගේ ෆෝන් එක දාලනවා. අයන කෝච්චි තීරණය කරනවා මෙලෝ 100කින් නෙමෙයි යන්නේ, ගිහින් දෙන්න ඕනි කියලා ඉක්මනට යන්න. පුදුම හිතන කාරණාව කියන්නේ කියෝ ගමන් කරන්නේ උඩ තට්ටුව නෙමෙයි. එයා කෙලිම ගමන් කරන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මෙයා කොහෙද යන්නේ කියලා බැලුවට පස්සේ එයා එන්නේ ගොඩක් පාළු තැනකට. ඇවිල්ලා කෙනෙක්ට බයිනවා. මේ බනින්නේ සුසුමිට. බයින්න හේතුව තමයි වැඩිය ගණන් ගන්න නැතුව ඉන්න හින්දා. මෙන්න මේ වෙලාවේ තමයි කියෝගේ ඇත්තම තත්ත්වය දැනගන්නේ. අයන කෝච්චි හැංගිලා මේක බලාගෙන ඉන්නකොට කියෝගේ ෆෝන් එක රින් වෙනවා. කියෝ අහන්න පටන් ගන්නේ මොකද හැංගිලා ඉන්නේ? ඉස්සරට આવුත් හොඳයි කියලා. අයන කෝච්චි කියන්නේ මම වෙන කවුරක්වත් නෙමෙයි. ඔයාගේ ෆෝන් එක දාලා ගියා. මං එක දෙන්න ආවේ. ඔයාට මං කියන දේවල් ඇහුණද? මං ඕ කිව්වොත් ඔයා මාව විශ්වාස කරනවද? අපි දෙන්න අතරේ ගිවිසුමක් තියෙනවා. ඔයා මේක කාටවත් කියන්න බෑ. ඔයා මට තර්ජනය කරනවද? කැමති විදිහකට ඒක හිතාගන්න. අතිශ්‍යවක්වත් ඔයා මේ ගැන කටක් හරි හෙල්ලුවොත් මම කියනවා එදා රෑ ඔයා මාව දූෂණය කරන්න හැදුව කියලා. කවුද මෝඩිය විශ්වාස කරන්නේ කෙනෙක්ගේ චෙස්ට් එකට වැරදීමකින් අතක් තිබුණ පළියට දූෂණය වෙනවා කියලා? ඔයා හිතනවද ඒක පිළිගන්නේ කියලා? ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. හැබැයි දූෂණය කරන්න උත්සාහ කළා කියලා පිළිගන්නවා. එතකොට මොකද්ද ඔයාට සිද්ධ වෙන්නේ? හිතලම් බලන්න. Now we have a deal. Okay. එහෙනම් ඉතින් ඔක්කොම හරි. ඔයත් සතුටින් මාත් සතුටින්. අපිට හම්බෙව පන්තියේදී. මං හිතාගෙන ඉතියේ ඔයා හෙන ඩීසන් කෙල්ලෙක් කියලා. බලන් ගියාම ඔයා ගාව තියෙන මහ දිවදකේ කතානේ. මොනවද මෝඩියෝ කියවන්නේ? මං අහන්නේ ඔයා මොකක්ද දැන් කියෝත් එක්ක කරන්නේ? ඔයද යාළුවෝ වුණාද? මේක ලිෆ්ට් එකක් කියලා අමතක වුණාද? මේකේ 6 දිනට යන්න පුළුවන්. පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා සූඩෝගෙන් ආපස්සට කම්ප්ලේන්ට් නැගෙනවා. සී පන්තියත් එක්ක ආපස්සට සූඩෝ පොඩි වලියක් දාගෙන ඒ වලිය මේ වෙනකොට දුරදේ ගිහිල්ලා එතන ඉඳපු 3 දෙනාටම සූඩෝ තනියම ගහලා මේක අරගෙන යනවයි කියලා තියෙනවා ශිෂ්‍ය පාර්ලිමේන්තුවට. සභාපති එක්ක මූන්ට මූණ කතා කරන සිද්ධ වෙනවා. සී පන්තිය එක පැත්තක, ඩී පන්තිය එක පැත්තක. ඔයා මොකද හිතන්නේ මේ කේස් එක සම්බන්ධයෙන්? ඔයා හිතනවද සූඩෝ වැරදිකාරයෙක් කියලා? අනේ මන් දන්නේ ඒක නා. හිතාගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කිසිම සාක්ෂියක් නෑනේ අපිට. අපි එක්කෙනා ගැනත් විශ්වාස කරන්න බෑ. ඉතින් මිනිහත් නහයට අහන්නේ නෑනේ. මං හිතන්නේ මොකක් හරි දෙයක් මෙතන තියෙනවා. සූඩෝගේ පැත්තට වරද දාන්නත් බෑ. හැබැයි මං හිතන විදියට ගොඩක් ලොකු වාසියක් තියෙනවා සීපන්තියට. අපි ඉතින් කොහොමත් කපලෙන් තින්. හැබැයි මේකේ ඇත්තම කතාව දැනගත්තොත් මොකක් හරි ගේමක් ගහන තිබ්බා. ඒත් ඔය දන්නවනේ හැම කතාවකම තියෙනවා හැරෝම් ලක්ෂය කියලා එකක්. අන්න ඒකෙන් තමයි සම්පූර්ණ කතාවම අනිත් පැත්ත හරවන්නේ. ඉක්මනින් මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි. ආයන කෝච්චියට ඉන්නවා බී පන්ති යාළුවෙක්. මේ කැලලමෙත් එක චුට්ටක් කතා බහ කළා තමයි මිත්‍රශීලී වෙලා තියෙන්නේ. එයාගේ ෆෝන් එකට එනවා පොඩි කෙටි පණිවිඩයක්. මේ කෙටි පණිවිඩය එයාට ලබා දුන්නේ කවුද කියලා මේ කෙල්ලට තේරෙන්නේ බලගන්න. ආයන කෝච්චි දන්නවා මේ සිස්ටම් එක. මේ පද්ධතියට ගිහිල්ලා පෙන්නුවට පස්සේ මේ කෙනාව ආයන කෝච්චි ටික පුදුම වෙනවා. මොකද මේ සතේ අතේ නැති කාලේ පණිවිඩය එවපු කෙනා ගාව 26,42,219ක් මුදල් තියෙනවා. කල්පනා කරන්න යකෝ කවුද මේ? සෝඩෝව බේරගන්න සාක්ෂි හොයන්න හැදුවත් කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. ආයන කෝච්චි මේ වෙනකොට සාක්ෂියක් හොයාගෙන තමයි තියෙන්නේ කියන පටන් ගන්න කියෝට ඔයාට කරන්න හිට වැඩක් තියෙනවා. අපේ පන්තියේ ඉන්නවා සක්‍රා කියලා ගැල්ලමෙක්. හැබැයි එයා දවස් කීපයක් තිස්සේ ඉඳන් ගල් ටික වෙලා වගේ ඉන්නේ. හොතරම් බය වෙලා. මං හිතන්නේ එයා මොකට හරි බය වෙලා ඉන්නවා. එයා දෙයක් හංගනවා. ඔයාට සිද්ධ වෙනවා එයත් එක චුට්ටක් කතා බහ කරලා ඒ මොකද්ද කියලා දැනගන්න. මම හිතන්නේ
එයා හොඳටම දන්නවා මොකක්ද එදා ඒ වෙලා වෙති සිද්ධ උනේ කියලා. සක්‍රගේ කැමරා බිවටටනවා කැමරාව ඔන්නෙන් නැති වෙනවා. සක්‍ර ගොඩා කලබල වෙනවා. මෙන්න මේ වෙලා විතේ අයන කෝචී තීරණය කරනවා අපිට මාර්ගයක් හම්බ වුණා. මම කිව්වනේ මේක තමයි හැරෝම් ලක්ෂය. අපිට ගමන් කරන්න තියෙන්නේ කැමරාව පිටිපස්සේ.